අද මම ඔයාලට කියන්න යන්නේ අපේ රටේ තියෙන හරිම වැදගත් පූජනීය ස්ථානයක් ගැන. ඒ තමයි මහියංගන චෛත්‍යය. මේ චෛත්‍යයට හරිම දිග ඉතිහාස කතාවක් තියෙනවා. ඒ වගේම මේක අපේ රටේ බෞද්ධ අපිට හරිම විශේෂ තැනක්. මේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ. ඇත්තටම මේ මහියංගන චෛත්‍යය කියන්නේ අපේ ලංකාවේ ඉදිකරපු පළවෙනිම චෛත්‍ය විදිහට තමයි සැලකෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ අපේ ලංකාවට පළවෙනි වතාවට වැඩම කරපු වෙලාවේ මේ ස්ථානයට තමයි වැඩිය කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒක වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් මාස 9කට පස්සේ. ඒ කාලේ මේ පළාත හැඳින්වූයේ මහානාග වනෝද්‍යානය කියලයි. ඒ කාලේ ලංකාවේ යක්ෂ ගෝත්‍රික පිරිසක් හිටියා කියනවනේ. බුදුහාමුදුරුවෝ වැඩියේ ඒ අයව දමනය කරලා ඒ අයට ධර්ම දේශනා කරන්නයි. ඔය දේශනාවෙන් පස්සේ යක්ෂ ගෝත්‍රිකයන්ව ගිරිදිවයිනට යවුවා කියලත් කියනවා. ඊට පස්සේ අපේ ලංකාව බුදුදහමට සුදුසු භූමියක් බවට පත් වුණා කියලත් විශ්වාස කරනවා. මේ වෙලාවේදී සුමන සමන් දෙවියෝ බුදුහාමුදුරන්ගෙන් වන්දනා කරන්න දෙයක් ඉල්ලුවා. එතකොට බුදුහාමුදුරුවෝ තමන්ගේ හිස පිරිමැදලා කේස ධාතුන් මිටක් සුමන සමන් දෙවියන්ට දුන්නා. සුමන සමන් දෙවියන් ඒ කේස ධාතුන් වහන්සේලා ඉන්ද්‍රනීල මාණික්‍යයක තැන්පත් කරලා රියන් 7ක් උසට චෛත්‍ය ඉදි කළා කියලයි කියන්නේ. අන්න ඒක තමයි අපේ ලංකාවේ ඉදි කරපු පළවෙනිම චෛත්‍ය විදිහට සැලකෙන්නේ. ඊට පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වුණ සරබූ මහරහතන් වහන්සේ දැවෙන සෑයෙන් බුදුහාමුදුරුවන්ගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන ලංකාවට වැඩම කළා කියනවා. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේත් මේ මහියංගන චෛත්‍යය නිදන් කරලා ඒ චෛත්‍ය රියන් 12ක් උසට විශාල කළා කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔය විතරක් නෙවෙයි පස්සේ කාලෙක දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයා වුණ උද්දචූලාභය කුමාරයා මේ චෛත්‍ය තවත් විශාල කරලා රියන් 30ක් උසට හැදුවලු. ඊට පස්සේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වුණු දුටුගැමුණු රජතුමා මේ චෛත්‍ය රියන් 80ක් උසට විශාල කළා කියලත් කියනවා. ඒ විතරක් නෙමෙයි වෝහාරික තිස්ස සිරිසංගබෝ අග්බෝ පරක්‍රම බාහු පළවෙනි විජයබාහු කීර්තිසී රාජසිංහ වගේ ගොඩක් රජවරු මේ චෛත්‍ය වරින් වර ප්‍රතිසංස්කරණය කරලා අලංකාර කරලා තියෙනවා. ඒ වගේම අපේ රටේ නිදහසේ පියා විදිහට හඳුන්වන ගරු ඩී.එස්. සේනානායක මහතා විසින් මහියංගන චෛත්‍ය අවසන් වරට විශාල සංවර්ධන කටයුත්තක් සිදු කරලා තියෙනවා. ඒ කාලයේදී මේ චෛත්‍ය නැවතත් විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කළා. ඒ නිසා තමයි අදටත් අපිට මේ චෛත්‍ය මේ විදිහට වන්දනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මහියංගන චෛත්‍ය කියන්නේ බුදුහාමුදුරන්ගේ පාපහස ලැබුණු 12 ස්ථාන අතරින් හරිම ප්‍රධාන තැනක් ගන්නා ස්ථානයක්. ඒ නිසා අපේ රටේ බෞද්ධ හැමෝටම මේ ස්ථානය හරිම වැදගත්. අද වෙනකොට මහියංගන චෛත්‍ය හරිම දියුණු පූජනීය භූමියක් බවට පත් වෙලා තියෙනවා. දැනට මේ චෛත්‍යයේ උස අඩි 120කට ආසන්න වෙනවා. ගොඩක් බැතිමතුන් වගේම සංචාරකයින් පවා මේ ස්ථානයට ඇවිත් බුදුහාමුදුරන්ගේ පළවෙනි ලංකා ගමනය සිහිපත් කරමින් ආගමික වතාවත් කරනවා. ඉතින් මේක අපේ රටේ බෞද්ධ උරුමයේ හරිම වැදගත් ස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ. අද අපි මහියංගන චෛත්‍යයේ තියෙන ඓතිහාසික වැදගත්කම එහි භූගෝලීය පිහිටීම ඒ වගේම ඩී.එස්. සේනානායක මහතා ඇතුළු විවිධ පාලකීන් විසින් සිදු කරපු සංවර්ධන කටයුතු ගැනත් කතා කළා. මේ වගේ තවත් වටිනා තොරතුරු එක්ක අපි ආයෙමත් හමු වෙමු. ඔයාලත් කවදා හරි මේ පැත්තේ ගියොත් මේ පූජනීය ස්ථානයට ගිහින් වන්දනා කරලා එන්න අමතක කරන්නත් එපා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.